නිවන් මඟ අහුරනේ ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ද්වේෂයත් එක්කනේ. ඔය දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන පුරුදු වෙන්න. පින්නතුණි ඔය මම ගැන ආවර්ජනයක් කරන්න. මම කවුද? මම මොකද කරන්නේ? අර මම මොකක්ද කරන්න ඕනේ කියලා. දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන මේවා හිතන්න. ඊට පස්සේ මේවා අපේ තාත්තලාට මම මේ කියන්නේ. දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන කල්පනා කරන්න. අකුසල් සිද්ධ වෙන්න තියෙන ස්ථාන කීයද තියෙන්නේ? 3යිනේ තියෙන්නේ. සිතයි, කයයි, වචනයයි. මම මේ පාදුක්කේ පින්නතුන්ට යෝජනාවක් කරනවා. පුළුවන් නම් කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. එකටම මොකද්ද පරිස්සම් කරගන්න ඕනේ? කට. ඔය කිව්වට හැදෙන්නේ නැහැ මං කියන්නේ. ගෙවල් වල එකට එක කියනවද නැහැ? පාදුක්කේ නැතුවද එහෙම? නෑ බොහෝ පැතිවල එහෙම. ඔය ටිකක් අර එකට එක කියනකොට මොකද වෙන්නේ? ඇවිල්ලෙනවද නිවෙනවද? මං කියන්නේ මේ 2026 අවුරුද්දේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන ගමනේ නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක්නේ ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක. ද්වේෂය නැති කරගන්න නම් තරහව නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ කට පරිස්සම් කරගන්න ඕනේ. ඕකොන්නම් දැන් යනකොට ළඟ ඉන්න කෙනාට තෝතෝ කී කියා යන්නෝ. මොකද වෙන්නේ? අර ආදරය ඇති වෙනවද ද්වේෂය ඇති වෙනවද? එහෙම සකයි වගේ නම් කරලා බලන්න. බුදුරු උගන්වන්නේ නේ වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට තියෙන්න ඕන පින්නතුනි මේ වචනේ සංවරකමක් තියෙන්න ඕනේ. මිනිස්